හෙල්ලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලට ඉතින් ඔයාලා වෙන්න මේ සින්දුව පොඩ්ඩක් බලන්න. तू तरुरठा मादेर देना मुलुलो एलियवे उपमगे लोके Kandule kasi tuvili sinahawag mo hila Lagayin na turuhida taniya mamanuwe බැලුවද යාළුවනේ? ඉතින් ඔයාලත් කැමතිද මේ වගේ සින්දු හදලා YouTube එකට දාලා ලක්ෂ ගාණක් හොයන්න? එහෙනම් මම subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා වීඩියෝ එක skip නොකර දිගටම බලන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. එහෙනම් යාළුවනේ යන්න Chrome එකට. මේක මේ විදිහටම ෆෝන් එකෙනුත් කරන්න පුළුවන් යාළුවනේ. ෆෝන් එකේ තියෙනවා අර පැත්තේ ඩොට් තුනක්. ඒ ක්ලික් කරලා යට තියෙනවා ඩෙස්ක්ටොප් මෝඩ් කියලා. ඒ ඩෙස්ක්ටොප් මෝඩ් දැම්මම මේ විදිහටම තමයි ඒ විදිහට කරන් යන්න පුළුවන් ඉතින්. Chrome එකට ගිහිල්ලා ගහන්න සුනෝ කියලා ගහන්න. මේ ආවේ වෙන්න මේකට යන්න. එක වෙලාවක් යයි ලෝඩ් වෙන්න. දැන් ඔයාලට මෙතනින් sign up වෙන්න තියෙන්නේ. ඔයාලගේ email එක දීලා. ඔයාලා Gmail එක දීලා sign up වුණාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ යාළුවනේ. ඉතින් මෙතන තියෙන්නේ ඔයාලට simple කියලා. ඒ simple කියන එක දෙන්න නැතුව custom කියන එකට දෙන්න. ඊට පස්සේ මෙතන lyrics කියලා තැනක් තියෙනවා. එතෙන්ට ඔයාලගේ සින්දුව දාන්න. මම ChatGPT කියලා ලියාගත්ත සින්දුවක් මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන style කියලා තැනක් තියෙනවා. එතෙන්ට ඔයාලගේ සින්දුව එන්න ඕනේ මේ style එක දෙන්න. يعني K-pop ද rock ද ඒ වගේ style එක දෙන්න. මෙතන මම දෙනවා rock කියලා. rock style එකට තමයි මම මේක හදාගන්න යන්නේ. rock කියලා දුන්නාම තාම මෙතන bass වැඩියෙන් ඕන නම් එහෙමත් ගහලා මෙතන advance option කියන තැන ඔයාලට voice එක මේ male voice එකක්ද female එකක්ද කියලා ගන්න පුළුවන්. මම male එකකට දැම්මා. එච්චරයි. මෙතන title එකක් දෙන්න කියන්නේ ඔයාගේ song එකේ සින්දුවේ. ඔයාලගේ සින්දුවේ title එකක් දෙන්න. මම දෙන්නම් නින්ද නැතිරයි කියලා. හරි ඊට පස්සේ මෙතන තියෙනවා create කියලා බටන් එක. අන්න ඒක ඔබන්න. දැන් පැත්තෙන් පේනවා ඇති සින්දු 4ක් create වෙනවා. ඉතින් මේ දවස්වල ජනප්‍රිය වෙනවා නේද අර රොක්සාමි කියලා එක්කෙනෙක්. සින්දු හදන එයත් මේ AI එකෙන් තමයි හදලා තියෙන්නේ. හොඳට අහලා බලන්න. AI voice එකක් තමයි තියෙන්නේ. මම දැක්ක තව channel දෙක තුනක ඒ වගේ සින්දු දානවා. ඉතින් මං කියන්නේ ඔයාලා try කරන්න. try කරලා YouTube channel එකක් හදලා
මේ වගේ සින්දු අප්ලෝඩ් කරන්න. කියන්නේ විෂුවල් එකක් එක්කම. එතකොට ඔයාලට හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව මම සබස්ක්‍රයිබ් කරලා මට කමෙන්ට් එකකුත් දාලා ලයික් එකකුත් දාගෙන යන්න. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකට එහෙම නැත්තම් වැඩක් නැහනේ. අහලා බලන්නකො සින්දු හොඳයිද කියලා. හරි යාළුවනේ ඒ වගේ මේ ෆුල් සවුන්ඩ් එකත් ඇවිල්ලා තියෙනවා. මම මේ දෙක ප්ලේ කරන්න යන්නේ නැහැ. ඉතින් වෙලාව ගත වෙන නිසා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. දෙයක් ඉගෙන ගත්තා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් ගුඩ් බයි.